හායි යාළුවනේ මම කාවි. අද මම විෂන් බෝඩ් එක හදන්න තමයි යන්නේ. මේ විදිහට මගේ පින්තූර ටිකයි පදන් ටිකයි සේරම ලස්සනට මේ බෝඩ් එකේ තියාගන්නවා. මම මේ පාර පාවිච්චි කරන්නේ ඩිජිටල් බෝඩ් එකක් තමයි විෂන් බෝඩ් එකේ වැඩවලට. ඉතින් මෙන්න මේ විදිහට මම මගේ පින්තූර ටිකයි පදන් ටිකයි සේරම අලව ගන්නවා. මේ පින්තූර මම හොයාගත්තේ පින්ටරස්ට් එකෙන්. ඔයාලත් පින්ටරස්ට් එකෙන් ලස්සන පින්තූර හොයාගෙන විෂන් බෝඩ් එකක් හදන්න හරිද? මගේ විෂන් බෝඩ් එක කොහොමද කියලා පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්නකෝ. මේ වීඩියෝස් ටික ගන්න චුට්ටක් පරක්කු වුණා සොරි ළමයි. දෙදස් විසිහයට ටේබල් මේකව් එකකුත් කරනවා. ඔයාලට ඒක බලාගන්නම ඉස්සරහට අරගෙන එන්නම්. ඔක්කොම ටික අලව ගමු. මගේ ජර්නල් වීඩියෝස් බැලුවේ නැත්නම් 2026ට ජර්නල් බුක් එකකුත් කරනවා. ඔයාලා ඒකත් බලන්න. අනිවාර්යෙන් ඩ්‍රීම්ස් වලට යනකොට අපිට ප්ලෑන් එකක් තියෙන්න ඕන. ඉතින් මේ විෂන් බෝඩ් එකෙන් අපිට ප්ලෑන් එක හැම වෙලේම මතක් කරලා දෙනවා කියලා මම විශ්වාස කරනවා. මම මේ විෂන් බෝඩ් එක හදන්නේ අවුරුදු 5ක. ඒ කියන්නේ 2030 වෙනකන් තමයි මේ විෂන් බෝඩ් එක හදන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අවුරුද්දෙන් අවුරුද්ද උනත් විෂන් බෝඩ් හදන්න. මම කලින් අවුරුද්ද නම් ඒ කියන්නේ 2025ට නම් හැදුවේ අවුරුද්දක විෂන් බෝඩ් එක. ඔය තියෙන එක තමයි. ඉතින් මම හිතනවා මම අවුරුදු 5කට හදපු එක හොඳයි කියලා. ලස්සනයිනේ මගේ ගිය පාර විෂන් බෝඩ් එක. මේ තියෙන්නේ 2026 ඉඳන් ඉස්සර අවුරුදු 5ටම හදපු විෂන් බෝඩ් එක. අපි බලමු ඉතින් ඒ අවුරුදු 5ට අචීව් කරගන්න පුළුවන් දේවල් ටික. අදට ගිහින් එන්නම්. ටටා.